හොඳයි පුතේ. ඉතින් මුලින්ම මේ හැමදේනටම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඕගොල්ලෝ දැන් එක කඩේමක් පවු කරලා ඔයගොල්ලන්ගේ ජීවිතේ ඊළඟ කඩේමට නැත්තම් අපි කියනවා මේ 2028 අපොස උසස් පෙළ කඩේමට ඔයගොල්ලෝ දැන් ඇවිල්ලා ඉන්නේ. එතකොට අපොස උසස් පෙළ කඩේමට එනකොට ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් ඔයගොල්ලන්ට ප්‍රශ්න ගොඩක් එනවානේ ඔළුවට. මොකද්ද මං තෝරගන්න ඕනේ ස්ට්‍රීම් එක? ඇයි මං එක තෝරගන්න ඕනේ? ඒකේ මොනවද තියෙන්නේ? කිසි දෙයක් දන්නේ නැහැනේ අපි. තාම පටන් ගන්න විතරයි. ආරම්භය විතරයි. ඉතින් මේ ආරම්භයට ඕගොල්ලෝ පිවිසෙන තැන හරියට ඒ පිවිසුම් දොරටුව පෙන්눔 කරන්න නිසි මඟ පෙන්වීමක් ඕගොල්ලන්ට අවශ්‍යයි. හරි. ඇයි ඔයා මේක තෝරගත්තේ කියන එක ඔයාලට ගැටලුවක් තියෙනවා නම් අපි ඒක ඔයාට निराකරණය කරලා දෙන්න ඕනේ. ඔයාලට ගැටලුවක් නැති තැනක් බවට පරිවර්තනය කරන්න ඕනේ. එතකොට මෙතන මේ වෙද්දී ඉන්නේ ඕගොල්ලන්ගේ අනාගතේ ඕගොල්ලන්ගේ ජීවිතේ ඉදිරි කඩයිම අපොස උසස් පෙළ 2028 කඩයිමට ව්‍යාපාර නැත්නම් අපි කියන වාණිජ්‍ය විෂය ධාරාව තෝරගත්ත ළමයි පිරිසක් තමයි ඉන්නේ. හරි. එතකොට වාණිජ්‍ය විෂය ධාරාවනේ. මේක අපි මෙහෙම කිව්වහම ලොකුවට අපේ ඔළුවට යන්නේ නැතුනට අපි දන්නවා කොමර්ස්. කොමර්ස් කරන ළමයි ටික තමයි දැන් අපිට මෙතන ඉන්නේ. කොමර්ස් සෙක්ෂන් එකේ කොමර්ස් කරන ළමයි සෙට් එක. හරි. මේ වාණිජ්‍ය විෂය ධාරාව කියන එක ගන්නකොට මේකත් එක්ක තව විෂය ධාරාවන් ගොඩක් තියෙනවා. හරි. අපි දන්නවා සාමාන්‍යයෙන් පාසලක ගත්තාම විවිධ උසස් පෙළ අංශ තියෙනවානේ. ප්‍රධානම අංශ විදිහට අපිට ප්‍රධානම නැහැ. ඇත්තටම හැමදේම ප්‍රධානයි. මේ අංශ ඔක්කොම ප්‍රධාන අංශ තමයි. හරි. අපි කියනවා මුලින්ම අපි පටන් ගන්නවා එතකොට ගණිත අංශය. හරි. මැත් සෙක්ෂන් එක තියෙනවා. ඊට පස්සේ විද්‍යාංශය කියලා එකක් තියෙනවා. බයෝ අහලා තියෙනවා ඔයගොල්ලෝ බයෝ සෙක්ෂන් කියලා එකක්. ඊට අමතරව තියෙනවා පුතේ අපි දැන් මේ කතා කරන අපි තෝරගෙන තියෙන වාණිජාංශය. හරි. තව ඔය අංශ තුනට අමතරව තව පාසලක තියෙන්න පුළුවන් කලා අංශයක්. හරි. සෞන්දර්යාත්මක සහ කලාත්මක විෂයන් නැත්නම් සාහිත්‍ය, දේශපාලන විද්‍යාව වගේ ටිකක් වෙනස් විෂයන් වලට ගියපු විෂයන් තියෙන්න පුළුවන් කලාංශයේ. ඒ වගේ අංශයක් ඔයගලන්ට තියෙන්න පුළුවන් පාසලක. ඊට අමතරව ටිකක් අලුතින්ම හඳුන්වා දීපු අංශයක් තමයි පුතේ තාක්ෂණික අංශය කියලා කියන්නේ. හරි. තාක්ෂණික අංශය ටෙක් එක කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ඉතින් මේ තාක්ෂණික අංශය කියන්නේ පෞද්ගලිකව ගත්තොත් මම ටිකක් කැමති අංශයක්. ඇයි මං එහෙම කියන්නේ? තාක්ෂණික අංශයට ඇයි මං පෞද්ගලිකව කැමති වෙන්න හේතුව? විශේෂයෙන්ම පිරිමි ළමයෙක්. පිරිමි ගැහැණු කියලා ભેදයක් නැහැ. ඕන ළමයෙක් මේ තාක්ෂණික දැනුමත් එක්ක පුතේ ජීවිතේ ඉදිරියට යන්න ඕනේ. හරි. ටෙක්නොලොජිකල් නොලෙජ් එකක් තියෙන්න ඕනේ ළමයෙක් වුණාම. හරි. කොහොමද මෝටර රථයක් ක්‍රියාත්මක වෙන්නේ? ගෙදරක විදුලි රැහැන් පද්ධතියක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කොහොමද මැෂින් එකක ඒ ප්‍රොසෙස් එක තියෙන්නේ? මේ දේවල් පිළිබඳ දැනුමක් සහ ප්‍රායෝගික දැනුමක් ඔයාලට තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒ ප්‍රායෝගික දැනුම සහ ඒ තියරි නැත්නම් සිද්ධාන්ත දැනුම ලබා දෙන විෂය ධාරාවක් තමයි තාක්ෂණික විෂය ධාරාව කියලා කියන්නේ. ඉතින් මම හරිම කැමති විෂය ධාරාවක්. නමුත් අපි මේ වෙද්දී හදාරන්නේ වාණිජ්‍ය විෂය ධාරාව. ඉතින් වාණිජ්‍ය විෂය ධාරාව කියන්නේ ප්‍රධාන සහ ටිකක් අර අපි කියන්නේ මූලික විෂය පතයක්, හර විෂය පතයක් කියලා. අන්න වගේ හර විෂය පතයක් තමයි මේ වාණිජ්‍ය විද්‍යාව කියලා කියන්නේ. හොඳයි. එතකොට මූලික වශයෙන් ගත්තොත් මේ විෂය ධාරා පහ අතුරින් ඕගොල්ලෝ මේ වෙද්දි තෝරගෙන තියෙනවා වාණිජ්‍ය විෂය ධාරාව. දැන් ඇත්තටම මෙතන ඉන්න ළමයි ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. හරි ඍජුවම වාණිජ්‍ය විෂය ධාරාව තෝරගන්නකොට ඇයි ඒක තෝරගත්තේ කියන එකට ඔයගොල්ලන්ට දෙන්න උත්තරයක් තියෙන්න ඕනේ. මම වාණිජ්‍ය විෂය ධාරාව තෝරගත්තේ මෙන්න මේ හේතුව මත. නේ? එහෙම උත්තරයක් ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ. නැත්තම් අර නිකන් හිතුමනා අපිට අනේ කවන්නේ මේක කරලා දාමු කියලා කරන්නේ එහෙම බෑ. අරමුණක් ඇතුව මේ ගමන යන්න ඕනේ. හරි. එතකොට වාණිජ්‍ය විෂය ධාරාව කියන එක මෙච්චර විෂයපතෙන් තියෙන වාණිජ්‍ය විෂය ධාරාවම තෝරගන්න මොකක් හේතුවක් තියෙන්නේ බෑ. සමහර අයට ඉතින් හේතුවක් තියෙන්නත් පුළුවන් නේ.
මගේ මොකද්ද අපි කියන්නේ සුදු නෝනා ගර්ල්ෆ්‍රෙන්ඩ් කරන්න මේ සබ්ජෙක්ට් එක කියලා තෝරගන්න පුළුවන්. එහෙම තෝරගන්න එපා ළමයි. තමන්ගේ ජීවිතේ තමන්ගේ අරමුණට මේක රුකුලක් වෙනවා නම් මේක උපකාරයක් වෙනවා නම් අන්න ඒක තෝරගන්න. හරි. ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක්ට වාණිජ්‍ය විෂය ධාරාව තෝරගන්නත් තියෙනවා. අදාළත්වයක් නැහැ ළමයිනේ. අන්න ඒ වගේ ඔයාට වැදගත් කියලා හිතෙනවා නම් මේ විෂය ධාරාව තෝරගන්න ඕනේ. හරි. ඇත්තටම මේ විෂය ධාරාවේ වැදගත්කම සහ මේක කරාට පස්සේ ඔයාට තියෙන ඒ කියන්නේ ඔයාට ඕපන් වෙන මාකට් එක මොකක්ද කියන එක වෙළඳපළ රැකියාව වෙළඳපළ මොකක්ද කියන එක ඔයාට ලොකු දැනුමක් අද මේ පාඩමෙන් අද පාඩමට වඩා මම මේක පැහැදිලි කරන්න යන්නේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඉතින් ඊට කලින් පැහැදිලි කරන්න දේවල් කීපයකුත් තියෙනවා. ඇත්තටම දැන් අද පළවෙනි පන්තිය ඕගොල්ලන්ගේ අපොස උසස් පෙළ විභාගයට ඕගොල්ලන්ව සූදානම් කරන මුලින්ම කියන්න දේවල් ටිකක් තියෙනවා. මම මේ දේවල් ටික පොඩ්ඩක් මෙතනින් පෝස්ට් කරනවා. හරි මේ මම කියාගෙන ආපු ටික මෙතනින් මම පෝස්ට් කරලා මම මේ දේවල් ටික පොඩ්ඩක් මතක් කරන්න කැමතියි. ඉතින් ඕගොල්ලෝ දැන් ඇත්තටම තාම කවුරුත් දන්නේ නැහනේ මම මෙහෙම උගන්වගෙන ගියාට මම කවුද කියලාවත්. නේ මගේ නම ඔය යටින් දාලා තියෙන නිසා දන්නවා ඇති. ඉතින් මම කවුද කියන එක මම මුලින්ම පැහැදිලි කරලා මොකද ඕගොල්ලන්ට විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. තමන්ගේ ගුරුවරයා විශ්වාසයි කියන විශ්වාසය. ඒ තහවුරු කිරීම තියෙන්න ඕනේ. ඉතින් ඒකට මම පොඩි දේවල් ටිකක් ඔයගලන්ට පෙන්눔 කරන්න. ඉතින් මම ඇත්තටම මොකද මගේ නම මුලින් කියලා ඉන්නවා. මම අනුරාධ අනවරත්න. ඔයගොල්ලෝ යට නම තියෙනවා අනුරාධ සර් කියලා. ඉතින් ගුරු නිවසත් එක්ක එකතු වෙලා ඔයගලන්ගේ අනාගතයේ හදන වැඩපිළිවෙල අපි සාර්ථකව අරගෙන යන්න අද තමයි පළමු පියවර මේ තබන්නේ. ඉතින් ඕගොල්ලොත් අපිට ඒකේ සහයෝගය ලබා දෙන්න ඕනේ. හරි. ඒ සහයෝගය ඔයගොල්ලෝ ලබා දෙන්න ඕනේ. ඔයගලන්ගේ පන්ති වලට සහභාගී වෙන්න ඕනේ. අපි දෙන වැඩ අදාළ નિયમિત කාල වේලාවට අනුව සිදු කරන්න ඕනේ. ඒ අපි හෝම්වර්ක් දෙනවා නම් ඒ වැඩ පිළිවෙලට කරන්න ඕනේ. ඔයගලන්ට ගැටලු තියෙනවා නම් ඒ ගැටලු අපෙන් අහන්න ඕනේ. ඒ වගේ ඔයගලන්ගේ සහයෝගයත් අවශ්‍යයි. ඉතින් මම කිව්වා මම කවුද කියලා අනුරාධ අනවරත්න. ඉතින් ඇත්තටම කිව්වොත් ඕගොල්ලෝ වගේම මම කියන්නේ වර්ෂය එහෙම ගොම මගේ වයස අහු වෙනවානේ. මේ ඕගොල්ලෝ වගේම අපොස උසස් පෙළ විභාගයට සාර්ථක ලෙස මුහුණ දීලා මේ වෙනකොට නෙවෙයි මේ කාලේ A සාමාර්ථ 1යි B සාමාර්ථ 2ක් ලබාගෙන රජයේ විශ්වවිද්‍යාලයකට යන්න වරම් තිබුණා. ඇත්තටම නමුත් මම තෝරගත්ත පුතේ යම් හේතු කාරණා කිහිපයක් මත අර්ධ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ඒක තමයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඔයගොල්ලෝ අහලා ඇති. KDU කියලා කිව්වහම දන්නවා රත්මලාන. මෙන්න මේ සරසවියේ මගේ ප්‍රාථමික උපාධිය මම හදාරනවා. හරි ප්‍රාථමික උපාධිය කියලා කියන්නේ BSc එක. හරි BSc ඩිග්‍රී එක හදාරනවා. BSc ඩිග්‍රී එක හදාරලා ඉවරලා අවුරුදු 3ක ඩිග්‍රියක්. ඒක අවසන් කරලා මේ වෙනකොට කොළඹ සරසවියේ University of Colombo ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය ඇත්තටම මේකේ මගේ මාස්ටර්ස් මේ වෙද්දි මම හදාරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඊට අමතරව ගත්තොත් තව දුරටත් කතා කරනවා නම් වෘත්තීය පාඨමාලාවක් වන සීමා වගේ දේවලුත් මම අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් මගේ ගැන ගත්තොත් මෙහෙමයි. ඒතකොට මගේ උපකාරක පන්ති ජීවිතයට ආව පුතේ අවුරුදු මේ වෙද්දි මේ ගත වෙන්නේ 2026. මගේ හරියට ගත්තොත් 4 වෙනි අවුරුද්ද තමයි උපකාරක පන්ති ජීවිතේ මම මේ ගත කරන්නේ. එතකොට මේ වගේ තාක්ෂණික විදියට ඔයගොල්ලන්ට දැන් වෙනදා නම් අපි උපකාරක පන්තියක් කවම ළමයි ඉන්නවා. එතකොට ඒ වගේනේ දැන් අර තාක්ෂණයත් එක්ක ඉස්සරහට යනකොට අපිට මේ වගේ දේවල් එක්ක හැඩ ගැහෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම මේක සාර්ථක ක්‍රමවේදයක්. ඒක ක්‍රමානුකූලව මේ ආයතනය විසින් හසුරුවනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි ඔයගොල්ලන්ට මං ගැන දැන් මං හිතනවා ගුරුවරයා කවුද කියන එක පිළිබඳව ඔයගොල්ලන්ට දැනුමක් සහ යම් කිසි දෙයක් ඔයගොල්ලන්ට එන්නේ නැති කියලා. හරි. ඉතින් මම නවත්තපු දැනට ආයෙන්නම් පුතේ මම කතා කරේ පාසලක තියෙන ප්‍රධාන විෂය ධාරාවන් වලින් වාණිජ්‍ය විෂය ධාරාව. ඉතින් වාණිජ්‍ය විෂය ධාරාව ගත්තාම අපි කිව්වා මේක ඇවිල්ලා ටිකක් ව්‍යාපාර පිළිබඳ අධ්‍යයනය කරන විෂයක්. රටක හැසිරීම අධ්‍යයනය කරන විෂයක්. ඊට අමතරව අපිට ගන්න පුළුවන් පුතේ මේක තවදුරටත් අපි හිතමු
පාට ව්‍යාපාරයක අභ්‍යන්තරයේ ගිණුම් කරන පද්ධතිය පිළිබඳ හැසිරීම බලන්න පුළුවන් විෂයක්. ඉතින් ඒ වගේ දේවල් වලට කැමති ළමයි ඉන්න අතරම කොහොමද ව්‍යාපාරයක් වෙන්නේ? ලෝකේ පුතේ ගොඩක් දේවල් ව්‍යාපාරනේ. නේ? ඔයා මෙතනින් එළියට බැහැලා යනකොට දෙපැත්තේ දෙන අඩුම තරමේ බුලත් කඩයක් පවා මේක ව්‍යාපාරයක් බවට ව්‍යාපාරයක් වෙලා තියෙනවා. හරි ඉතින් ඒ වගේ ව්‍යාපාර කරන දැනුම ලබා ගන්න පුළුවන් විෂය පතයක් විදිහට මේ වාණිජ්‍ය විෂය ධාරාව හදාරන්න නැත්නම් හඳුන්වන්න පුළුවන්. මම ස්පීඩ් වැඩි නම් මට පොඩ්ඩක් කියන්න. මොකද අර කාල සීමාව සීමිත නිසා සහ අපේ ප්‍රෝග්‍රෑම් එකේ ඉදිරියට වැඩ කටයුතු ගොඩක් කරන්න තියෙන නිසා මම ටිකක් ස්පීඩ් යනවා. පේපර් ක්ලාසස්, රිවිෂන්, තියරි ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ගොඩක් මේක ඔයගලන්ට ඉන්ට්‍රෙස්ට් වෙයි කියලා හිතනවා. ඔයගලන්ට ගොඩක් සිත් අද ගන්න අසු විදිහට මේක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වාණිජ්‍ය විෂය ධාරාව ගත්තාම දැන් මම කිව්වනේ මේක තෝරගන්න ඇයි කියලා ඔයගලන්ට ඇහුවොත් කවුරු හරි ඔයාලට කියන්න උත්තරයක් තියෙන්න ඕනේ. හරි. කවුරු හරි අහනවා මම යාළුවෙක් කියලා මචං මේ ඇයි මම කොමර්ස් කරන්නේ කියලා අහනවා. දැන් ඔයාලට කියන්න උත්තරය මචං මේකයි මම කොමර්ස් කරන්නේ කියලා කියන්න උත්තරයක් තියෙන්න ඕනේ. නේ? හරි. මම උත්තර ටිකක් හදලා දෙන්නම්. උත්තර ටිකක් මම හදලා දෙන්නම් පොතේ මේ පළවෙනිම දේ තමයි. දැන් මෙතන ඉන්න පුළුවන් මෙහෙම ළමයි. හරි. ඉන්නවද දන්නේ නැහැ. ඉන්නවනම් මට පොඩි thumbs up එකක් හරි මොකක් හරි දෙන්න Zoom එකේ. හරි. මම බණින්නේ නැහැ. වාණිජ්‍ය විෂය ධාරාව හදාරනවා. මොකද මගේ අම්මයි තාත්තයි කියනවා මට කොමර්ස් කරන්න කියලා. එහෙම ළමයි ඉන්නවද මෙතන? මම දන්නේ නැහැ ඉන්නවද කියලා. එහෙම කරනවා නම් ඉතින් අරමුණක් ඇතිව කරන්න අම්මයි තාත්තගේ සීන බොඳ කරන්න එපා. හරි. ඊට පස්සේ තව වාණිජ්‍ය විෂය ධාරාව කරනවා මොකද අපේ තියෙනවා ගෙදර බිස්නස් එකක් මට ඒ බිස්නස් එක මම තමයි ටේක් ඕවර් කරන්නේ ඊට පස්සේ මම තමයි ඒක බාරගන්න ඉන්නේ අර රටේ මේ අපේ රටේ කාලයක් තිබ්බේ මේ පුතාගෙන් තාත්තගෙන් පුතාට යන දේශපාලනය වගේ නෙමෙයි තාත්තගෙන් පුතාට යන ව්‍යාපාර ඒ විදිහට මේ වාණිජ්‍ය විෂය ධාරාව හදාරනවා මම මගේ ව්‍යාපාර දැනුම වර්ධනය කරගන්න කියලා. නැත්නම් තව කෙනෙක් ඉන්න පුළුවන්. මගේ අයියායි අක්කයි කරේ අයියා හෝ අක්කා හෝ දෙන්නම කරේ කොමර්ස්. ඉතින් ඒගොල්ලන්ගේ පොත්පත් මංගාව තියෙනවා. ඒගොල්ලන්ගෙන් උපකාරයක් ගන්න බලාපොරොත්තු වෙමින් මම මේක කරනවා. ගැටලුවක් නැහැ. හැබැයි අරමුණක් ඇතුව කරන්න ඕනේ. හරි. මෙන්න මෙහෙම කට්ටිය ඉන්නවනම් කවුද? මචං කොමර්ස් ලේසියිනේ. කොමර්ස් වල සිලබස් එක චුට්ටයිනේ. මැත්ස් සයන්ස් වගේ නෙමෙයිනේ. එහෙම නෑ. කොමර්ස් කියලා කියන්නේ මැත්ස් හා සයන්ස් වගේම තමයි පුතේ. ලේසි කියලා නෑ. පාඩම් කරොත් මේ ඕන එකක් ලේසි. හරියට වැඩ ටික කරගත්තොත් මේ ඕන සබ්ජෙක්ට් එකක් ලේසි. හරි. එතකොට වාණිජ්‍ය විෂය ධාරාව ගත්තොත් එහෙම ලේසි කියලා හිතලා සුළුවෙන් තකලා මේකට එන්න එපා. සැලකිය යුතු තැන් තියෙනවා. ඔයගලන්ගේ බර තැබීම අනුව ගත්තොත් විශාල බර ප්‍රමාණයක් මේකට දරන්න වෙනවා අනිවාර්යෙන්. ඒ නිසා අර සිලබස් එක අඩුයි ලේසි එහෙම නෑ. හැබැයි ගුරු නිවස අපිත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නවා නම් මේ ගමන යන්න අමාරු විෂයපතයන් පවා ලේසි කරලා ඔයගලන්ට අපි දෙනවා. හරි. ගැරන්ට් කරලා කියන්නේ පුතේ අපිත් එක්ක ඉන්න මේ ගමන අවසාන වෙනකල්ම මේ වාණිජ්‍ය විෂය ධාරාවෙන් ඒ සාමාර්ථයක් කරගෙන ලංකාවේ තියෙන ප්‍රසිද්ධ සහ ලංකාවේ තියෙන හොඳම සරසවියකට වරම් හිමි කරගන්න ඔයගලන්ට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ටික ප්‍රධාන වශයෙන්ම මම කිව්වේ ඇත්තටම ඇයි මේ වාණිජ්‍ය විෂය ධාරාව සහ කලා අනිකුත් විෂය ධාරාවලින් මේක වෙනස් වෙන්නේ කොහොමද කියන එක ඔයගලන්ට පෙන්눔 කරලා දෙන්න. හරි. හොඳයි. දැන් වාණිජ්‍ය විෂය ධාරාව එතකොට ඔයගලන්ට දැන් දැනුමක් තියෙනවා මොකද්ද මේකේ තියෙන අර අවුට්ෆ්ලෝ එක කියන්නේ උඩින් බැලුවම මොකද්ද වාණිජ්‍ය විෂය ධාරාව කියන්නේ කියලා දැන් ඔයගලන්ට දැනුමක් තියෙනවා. අනිකුත් ඒවත් එක වෙනස් වෙන්නේ කොහොමද මේක ව්‍යාපාර හා සම්බන්ධ යන platform එකක් අංශයක්. එතකොට අනිත් ව්‍යාපාරත් එක්ක මේක වෙනස් වෙන්නේ කොහොමද කියන එක මේ දේවල් ගැන ඔයගලන්ට දැන් මම හිතනවා පොඩි දැනුමක් තියෙනවා කියලා. දැන් අපි බලමු වාණිජ්‍ය විෂය ධාරාවේ මොනවද අභ්‍යන්තර කරුණු අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා. හරි. මම එතකොට මේ වටේ ඉන්න කට්ටිය පොඩ්ඩක් මගනවා මොකද මේගොල්ලෝ අපිට අදාළ නැහැ. ඔයගලන්ට මේවා එක්ස්ටර්නල් කියන්නේ නිකන් විෂයක් විදියට හදාගන්න හැකියාව තියෙනවා නේ. කවුරුහරි කැමති නම් ඔය මේ ටෙක් කරන්න ආයතන තියෙනවා ගිහිල්ලා ඒවට ජොයින් වෙලා ඒවා කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ පුතේ. හරි. හොඳයි. අපි සාකච්ඡා කරන්න යන්නේ වාණිජ්‍ය විෂය ධාරාවේ අභ්‍යන්තරය ගැන. හරි.
අපි මතු පිටින් කතා කර අනිත් විෂය ධාරාවන් එක්ක අභ්‍යන්තරය ගත්තොත් හරි මේ නිබන්ධනයක් මම මේ වෙද්දී හදලා තියෙනවා. ඉතින් මේ නිබන්ධනය ඇත්තටම ඔයගලන්ට ගන්න පුළුවන් ගුරු නිවස අධ්‍යාපන ආයතනයේට මම නිබන්ධන කිහිපයක් ඔයගලන්ට මේ ලබා දෙනවා. ඔයගලන්ට එතනින් ගන්න පුළුවන්. නැත්නම් ඔයගලන්ගේ නිවසටම අපි කුරියර් කිරීමේ ක්‍රියාවලියක් අපි සකසමින් පවතිනවා. මම ඒක මම සර්ත් එක්ක කතා කරලා අදාළ ආයතනයත් එක්ක කතා කරලා ඔයගලන්ට ඒකේ අප්ඩේට් එක දෙන්නම්. එහෙම නැත්නම් ඔයගලන්ට පහසුවෙන්ම නුගේගොඩ ගුරු නිවස ආයතනයට ඇවිල්ලා මේ නිබන්ධනය ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඇත්තටම ඉතින් මේක අර මේ විෂයානුබද්ධ නිබන්ධනයක් නෙමෙයි. අංශයේ හැඳින්වීමක් කරන්නේ. අපි අනිත් හැම පාඩමකටම ඔයගලන්ට සර්ව සම්පූර්ණ නිබන්ධන ලබා දෙනවා. හරි. එතකොට වාණිජ්‍ය විෂය ධාරාව. හොඳයි. වාණිජ්‍ය විෂය ධාරාවට ආවහම පුතේ කොමර්ස් සෙක්ෂන් එකට ආවහම ප්‍රධාන වශයෙන් හරි අපි අද සාකච්ඡා කරන්න යන දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමයි හරි අපි අද බලනවා මේ කියන වාණිජ්‍ය විෂය ධාරාව ඇතුලේ තියෙන ප්‍රධාන විෂයන් මොනවද කියන එක. ප්‍රධාන විෂයන් මොනවද තියෙන්නේ වාණිජ්‍ය විෂය ධාරාව ඇතුලේ කියන එක අපි බලමු. හරි. ඊට පස්සේ මේ විෂය ධාරාවෙන් සාර්ථක ලෙස ඔයාගේ අපොස උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා ඔයාට ඉල්ලුම් කරන්න පුළුවන් රාජ්‍ය හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල මොනවද? විශ්වවිද්‍යාල පද්ධතිය. ඕකනේ අවසාන නැවතුම අපේ. ඔතනටනේ අපි මේ මහන්සි වෙන්නේ කැම්පස් එකකට යආගන්නනේ මහන්සි වෙන්නේ. හරි. ඊට පස්සේ කැම්පස් එක ඇතුළට ගිහිල්ලා විතරක් මදි. අපි තව සාකච්ඡා කරනවා මෙන්න මේ විශ්වවිද්‍යාල ඇතුළේදී අභ්‍යන්තරයේදී ගියාට පස්සේ ඔයාට හදාරන්න පුළුවන් පාඨමාලා මොනවද තියෙන්නේ? හරි. ඕකල ලොකු පොතක් කියවනවා පුතේ. විශ්වවිද්‍යාල කමිෂන් සභාවේ. හරි. ඒ කමිෂන් සභාවේ පොත ගන්න පුළුවන්. ඔයාලට අරන් කියවලා බලන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරි. ඊට පස්සේ මෙන්න මේ පාඨමාලාව හැදෑරුවට පස්සේ අදාළ ඒ කියන ඩිග්‍රී එක කරාට පස්සේ ඔයාට ජොබ් මාකට් එකේ නැත්තම් රැකියාව වෙළඳපොළට පිවිසෙනකොට හරි සමාජයට පිවිසෙනකොට හදාරන්න පුළුවන් නැත්තම් අපි කියනවා ඔයාට ඉල්ලුම් කරන්න පුළුවන් රැකියා අවස්ථාවන් මොනවද තියෙන්නේ? මම මෙතන ටිකක් වැඩිපුර කතා කරනවා මොකද ඇත්තටම මේක පොඩ්ඩක් කතා කරන්න ඕන කරුණක් නිසා රැකියා අවස්ථා ගැන. සමහර ඉන්න පුතේ උපාධි ගහලා ගෙදර ඉන්න මිනිස්සු. හරි? රැකියා පෙරහිත උපාධිධාරීන්ගේ සංගමය කියලා සංගමයක් බිහි වෙන්නේ නැහැ නැත්තම්. ඒකට ඒක ගැන කතා කරන්න ඕනේ. අනිවාර්යෙන්. හරි? එතකොට ඒ හා සම්බන්ධව කතා කරනවා. ඊට පස්සේ රැකියාවක් කරන අතරතුර තව බලාපොරොත්තු වෙනවා නම් ඉදිරියට ඉගෙන ගන්න. හරි මාස්ටර් එකක් PhD එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ හා සම්බන්ධවත් මම අද ඔයගලන්ට මේ පාඩමේදී ආවරණය කරනවා. ඒ වගේම ඔයගලන්ට මේ උපාධිය කරන ගමන් හෝ අපොස උසස් පෙළ කරන ගමන් අදාරන්න පුළුවන් වෘත්තීය පාඨමාලා වෘත්තීය පාඨමාලා මොනවද කියන එකත් මේ පාඩමේදී අද මේ කොටසේදී මම ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. අපි එකින් එක යමු. අංකව කතා කරනවා කියලා ප්‍රධාන විෂයන් ගැන. හරි. මම මේක පොඩ්ඩක් මහා ගන්නම්. මේ දේවල් ඇත්තටම කියන්නේ පුතේ ඔයගලන්ට මේ හා සම්බන්ධව දැනුමක් ලබා ගන්න සහ ඔයගොල්ලෝ මේ විෂයපතේ තෝරගත්ත එක වැරදි නෑ කියන එක ඔප්පු කරන්න. කොච්චර අවස්ථා තියෙනවද කියලා ඔයගලන්ට තේරෙයි ඉස්සරහට යනකොට. හරි. හොඳයි. ප්‍රධාන විෂයන් වලට ආවහම ව්‍යාපාර සහ වාණිජ්‍ය. ඔකනේ අපි කියන්නේ මේ වාණිජ්‍ය කියලා කියන්නේ මේ අංශයට. වාණිජ්‍ය අංශයට ආවහම පුතේ ප්‍රධාන විෂයන් තුනක් තියෙනවා. ඕනම අංශයක ප්‍රධාන විෂයන් තුනක් තියෙනවා. මැත්ස් ගත්තොත් එතනත් ප්‍රධාන විෂයන් තුනක් තියෙනවා. මොනවද? කම්බයින් මැත්ස් කියයි, ඊට පස්සේ ෆිසික්ස් කියයි, කෙමිස්ට්‍රි කියයි. ඔය ටිකනේ ප්‍රධාන විෂයන් තුන. හර විෂයන් කියලා කියන්නේ අපි. ඒ වගේම අපිට තියෙනවා හර විෂයන් තුනක්.
මේ වාණිජ්‍ය විෂය ධාරාවෙත් තියෙනවා හර විෂයන් තුනක්. මොනවද? පළවෙනි හර විෂය. හරි ප්‍රධානම විෂය ගිණුම්කරණය. ගිණුම්කරණය. ඔයගලන්ට මතක නම් ඔයගොල්ලෝ අපස සාමාන්‍ය පෙළ ලියනකොට විභාගයට ඉදිරිපත් වෙනකොට ඔයගොල්ලෝ විෂයක් වශයෙන් ඉගෙන ගත්තා කොමර්ස්. කොමර්ස් වල මොකක්ද සිංහල නම? ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණය. මේකෙදි අපි ඒ ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණය කියන කොටසේ ගිණුම්කරණය කියන කෑල්ල වෙනම හර විෂයක් විදියට එළියට අරගෙන තියෙනවා. හරි. එතකොට මේකෙදි අපි කොහොමද ව්‍යාපාරයක් ගිණුම් තබන්නේ? මම මේ කන්ටෙන්ට් උගන්වනවා නෙමෙයි. ඒ මොනවද වෙන්නේ කියන එක කියන්නේ. හරි. ව්‍යාපාරයක් ගිණුම් තබන හැටි, විවිධ ව්‍යාපාර ගිණුම් තබන හැටි, තනි පුද්ගල ව්‍යාපාරයක් ඒවා සමාගම් ගාන කොහොමද මේ දේවල් හැදෙන හැටි, හරි ගැළපෙලි ඊට පස්සේ අනුපාත මේ වගේ දේවල් ඔයගලන්ට මේ හර විෂයක් විදියට ප්‍රධාන විෂයක් විදියට ගිණුම් කරන්නේදී ඉගෙන ගන්න පුළුවන්. අපි ඉංග්‍රීසියෙන් කියනවා accounting කියලා. හරි. accounting subject එක. දෙවෙනි එකේදී අපි එනවා ඊළඟ හර විෂයට. ඒ තමයි ව්‍යාපාර අධ්‍යයනය. මම උගන්වන විෂය. ව්‍යාපාර අධ්‍යයනය. හරි. sorry business studies. මට අතර පුරුද්දට ව්‍යාපාර අධ්‍යයනය කොමර්ස් කියලා කියනවා. business studies. මේකෙදි කොහොමද ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ සහ කොහොමද ව්‍යාපාර ක්‍රියාවලිය ගලාගෙන යන්නේ කියන එක ඔයගලන්ට A to Z මුල සිට අග දක්වා සියලුම පැති ආවරණය කරනවා පුතේ. නෛතික පැත්ත වේවා, සමාජීය පැත්ත, ආර්ථිකමය පැත්ත මේ හැමදේම ආවරණය කරනවා මේ විෂය පතේ. එතකොට අනාගතයේදී ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න කෙනෙක් නම් මේ වෙද්දි ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් නම් හරි ඉන්න පුළුවන්. උසස් පෙළ කරන ළමයි ඉන්න පුළුවන් මේ වෙනකොට ව්‍යාපාරයක් කරන. මොනවද? කේක් බිස්නස් එකක් හදන ගෑනු ළමෙක් ඉන්න පුළුවන්. මම ගෙදර නිකන් ඉන්න ගමන් කේක් ව්‍යාපාරයක් කේක් හදනවා. ගෙදර ඕඩරයකට කේක් හදලා ඩිලිවර් කරලා යවනවා. හරි. තව පිරිමි ළමයි ඉන්න පුළුවන් ග්‍රැෆික් ඩිසයිනින් කරන. කොහොමද මේක ව්‍යාපාර ආයතනයක් විදිහට පුළුල් කරන්නේ මම? ඒ දැනුම ඔයගලන්ට ලබා දෙන්න මේ විෂය ලොකු රුකුලක් වෙනවා පුතේ. හරිද? ඊට පස්සේ දෙවෙනි එක තුන්වෙනි එක ආර්ථික විද්‍යාව. තවත් තියෙන ප්‍රධානම විෂයක් ආර්ථික විද්‍යාව. හරි. වැදගත් දෙයක් කියනවනේ. ව්‍යාපාර අධ්‍යයනයත් එක්කම ඔයගලන්ට ගණිතමය පැත්තට කැමති කෙනෙක් නම් ව්‍යාපාර සංඛ්‍යානය කරන්න පුළුවන්. හොඳේ. ව්‍යාපාර සංඛ්‍යානය කියලා එකක් තියෙනවා. ස්ටැටිස්ටික් කියලා කියන්නේ. ඒක ඔයාලට අධ්‍යයනය කරන්නත් පුළුවන් ව්‍යාපාර අධ්‍යයනය වෙනුවට. ඒත් එක්කම ICT කරන්නත් පුළුවන් ඕන්න. හරි. දැන් ගොඩක් අයගේ හිතේ හැදිලා තියෙන මානසික තත්ත්වයක් තමයි පුතේ මේ මම මේ ප්‍රශ්න නෙවෙයි කියන්නේ. මේ IT කරාම ජොබ් මාකට් එකට යන්න පුළුවන් කියන එක. හරි. එහෙම තියෙන ඇඩ්වාන්ටේජ් එකක් මම දකින්නේ නැහැ ඇත්තටම. හර විෂයක් මොන විෂයක් කරත් ඉහළ සාමාර්ථයක් ගත්තොත් ඔයාලට රැකියාවක් හොයාගන්න හැකියාවක් තියෙනවා. හරි. ඒක කියන්න එපා. ආර්ථික විද්‍යාව ඉකෝන් කොහොමද රටක ආර්ථික හැසිරීම අනිත් රටවල් එක කොහොමද අපේ විදේශ විනිමය අනුපාතිකය දෝලණය වෙන්නේ? හරි. කොහොමද අන්තර්ජාතික වෙළඳාමත් එක්ක ලංකාව හැප්පෙන්නේ? හරි. කොහොමද ලෝකයේ ගෝලීය තත්ත්වයක් එක්ක ලංකාවේ ආර්ථිකය වෙනස් වෙන්නේ? මෙන්න මේ වගේ දේවල් අධ්‍යයනය කරන්න පුළුවන් විෂයක් තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. දැන් විෂය 3 ගැනම මම සරලව ඔයගලන්ට කියලා දුන්නා. මගේ විෂය වෙන්නේ ව්‍යාපාර අධ්‍යයනයනේ. ඒත් මම ඔයගලන්ට ඒක 100% ඔලුවට දාලා දෙන්න ඕනේ. හරිද? හොඳයි. ව්‍යාපාර අධ්‍යයනය. ඉතින් මේ විෂයන් තුනට අමතරව අපි ගත්තොත් ඔයගලන්ට හදාරන්න පුළුවන් තව විෂයන් තියෙනවා. ඒ කියන්නේ මේක විෂයක් අතෑරලා ඔයගලන්ට ගන්න පුළුවන් තව විෂයක්. බාස්කට් සබ්ජෙක්ට් කියලා කියන්නේ පුතේ ඒ වගේ විෂයන් විදිහට භූගෝල විද්‍යාව ගන්න පුළුවන් නිකන් ගැළපීමක් තියෙන විෂයන් තෝරගන්න. අර ටින්කිරි බෝල්ටනයි වගේ තෝරගන්න එපා. ගැළපීමක් තියෙන විෂයක් තෝරගන්න ඕනේ තෝරගන්නකොට. ඊට පස්සේ දේශපාලන විද්‍යාව, ඉතිහාසය, තොරතුරු තාක්ෂණය සංනිවේදන අපි ICT ඒක තෝරගන්න පුළුවන්. නර්තනය තෝරගන්න පුළුවන්. දැන් ව්‍යාපාර අධ්‍යයනයයි ආර්ථික විද්‍යාවයි කියලා ගිණුම් කරන අපි හිතමු ගිණුම් කරන්නේ ව්‍යාපාර අධ්‍යයනය කියලා ආර්ථික විද්‍යාවේ නර්තනය තෝරගන්න. හරි. ඒ වගේ අර පොඩ්ඩක් හොයලා බලන්න. වගේ විෂයකටද
අනාගතේ තැනක් එන්නේ කියලා. හරි නැටුම් කරා කියලා මං හිතන්නේ නැහැ ඔයාට මේ රැකියාවකට ඒක ලොකු මේකක් වෙයි කියලා. හරි ඒ වගේ තියෙනවා. මම මේ කිසිම විෂයක් අපහාසයට ලක් කරනව නෙමෙයි. මං කියන්නේ විෂය තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න කියලා. හරි රයිට් භාෂාවක් තෝරගන්න පුළුවන් ඔයාලට ජපන් හෝ ප්‍රංශ ඒ වගේ භාෂාවක් තෝරගන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ විවිධ විෂය පතයන් තියෙනවා ඔයාලට තෝරගෙන ඉදිරියට යන්න පුළුවන්. හරි. ඊළඟ එක අපි කතා කරන්න යන්නේ ගොඩක් ළමයි ආස තැනක් නේ. මොකද්ද? කැම්පස් එක. සමහර විට මේ වෙද්දි ඔයගොල්ලන්ගේ ඔළුවේ ඇති කැම්පස් එක ගැන ඉමේජ් එකක්. යා සරසවිය කියන්නේ මේ වගේ තැනක් කියලා ඔයගොල්ලන්ට හිතෙනවා. සමහර විට මම මේ කියන්න යන දේවල් වලින් ඒ ඉමේජ් එක කන පිට ගැහෙන්නත් පුළුවන්. සමහර විට ඒ තියෙන ඉමේජ් එකේ ප්‍රතිරූපේ වර්ධනය වෙන්නත් පුළුවන්. හරි. ඔයාගේ අතේ තමයි ඔයාගේ හිතේ තියෙන දේ තමයි වැඩේ තියෙන්නේ. හරි. හොඳයි. විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත් පුතේ ලංකාවේ ඕගොල්ලෝ දන්නවා ලංකාවේ අනපනත් සහ නීති රීති කියලා දේවල් තියෙනවානේ. හරි. ලංකාවේ දෙන අනපනත් සහ නීති රීතිත් එක්ක ගත්තොත් 1978 අංක 16 දරන. හරි. 1978 දැන් ඉතින් මේක රතු පෑනෙන් ලියාගෙන තරු දාලා බෝල් කරලා පාඩම් කරන්න දෙයක් නැහැ. මම මේ පනත කියන්නේ විශ්වවිද්‍යාල පනත. ඒක ඔයගොල්ලෝ පාඩමට අදාළ දෙයක් නෙමෙයි. හරිද? අංක 16 දරන මෙතනින් මම පොඩි දෙයක් කියන්නම්. මේ අනපනත් හැදෙනකොට පුතේ මේ 1978 කියන්නේ මොකද්ද? මේ පනත පාර්ලිමේන්තුවේ ස්ථාපනය කරපු වර්ෂය. හරි. මේක හදලා තින්නේ 1978. 78 හදපු අංක 16 වෙනි පනත තමයි මේ තියෙන්නේ. ඒතර වර්ෂය තමයි ඉදිරියෙම තියෙන්නේ. හරි. විශ්වවිද්‍යාල පනත යටතේ මේකට කියනවා විශ්වවිද්‍යාල පනත කියලා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ ලංකාවේ ශ්‍රී ලංකාව තුල මේ වෙද්දි විශ්වවිද්‍යාල පද්ධතීන් දෙකක් මේගොල්ලෝ පවත්වාගෙන යනවා. එකක් තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල අනිත් එක මොකද්ද? පෞද්ගලික විශ්වවිද්‍යාල. දැන් ගැටලුවක් එනවා. දැන් ඔයාලට ගැටලුවක් එනවා මොකද්ද? මේ දෙකෙන් හොඳ මොකක්ද? ගවර්න්මන්ට් කැම්පස් එකකට යන එකද හොඳ? පෞද්ගලික කැම්පස් එකකට නැත්නම් ප්‍රයිවට් කැම්පස් එකකට යන එකද හොඳ? එහෙම දෙකට බෙදන්න බෑ. පොදු මතයක් තියෙනවා රාජ්‍ය විශ්වවිද්‍යාලයක් තමයි හොඳ කියලා. ඔව් ඒක එහෙම තමයි 51%ක්. රාජ්‍ය විශ්වවිද්‍යාල හොඳයි. ඒකකට යන්න පුළුවන් නම් ළමෙක්ට නොමිලේ අධ්‍යාපනය ලබා ගන්න හැකියාව තියෙනවා. පිළිගැනීමක් හම්බ වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. 49% පෞද්ගලික විශ්වවිද්‍යාලත් හොඳයි පුතේ. ඒවා දැන් පසකට දාන්න බැරි තත්ත්වයකට ඒගොල්ලෝ ළඟා වෙලා තියෙනවා. මම කියන්නම් උදාහරණත් එක්ක මොනවද කියලා. කිසිම මාකටිං කැම්පේන් එකක් නෙමෙයි මෙතන යන්නේ. කිසිම විශ්වවිද්‍යාලයක් පහත් කිරීමක් නෙමෙයි මෙතන යන්නේ. මේ විශ්වවිද්‍යාලට මේක හොඳයි කියලා කියනවා නෙමෙයි මම. මම මේ විශ්වවිද්‍යාල දෙකකේ මේ පද්ධතින් දෙකේම ඉඳපු කෙනෙක් විදියට මම පෞද්ගලික විශ්වවිද්‍යාලයකත් ඉඳලා තියෙනවා රාජ්‍ය විශ්වවිද්‍යාලයකත් ඉඳලා තියෙනවා. දැන් ඉන්නවා. මේ දෙකේ දකින්න වෙනස මගේ කෝණයෙන් මම කොහොමද ඔයගලන්ට ඩිලිවර් කරන්නේ? මම කොහොමද ලබා දෙන්නේ කියන එකයි මම මෙතනින් ඔයගලන්ට හදාලා දෙන්නේ යන්නේ. හරි. ඒ අරින්න මම කිසිම කම්පැරිසන් එකක් කරලා මෙයා හොඳයි අරයා වැඩක් නැහැ කියනවා නෙමෙයි. එහෙම කියන්නේ අධ්‍යාපනය ලබා දෙන ඕනම තැනක් 100% හොඳයි. හරි. එතකොට ගත්තොත් රාජ්‍ය විශ්වවිද්‍යාල. හරි. මේ විද්දි ලියාපදිංචිගත රාජ්‍ය විශ්වවිද්‍යාල ගාන 17ක්. 17ම බෝඩ් එකේ ලියන්න ගියොත් අද දවසටම ඕක විතරයි කරන්න වෙන්නේ. මම ප්‍රධාන ටික කියන්නේ. හරි. අපි සංඛ්‍යාත්මක පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කළා ඒක රෙජිස්ටර් ගාත ප්‍රමාණය මෙච්චරයි කියලා නෑ. කොහොම හරි මේ වෙද්දි 20කට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා ලංකාවේ. හරි. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් දැන් සරසවි සිහිනයට නෙමෙයි මහන්සි වෙන්නේ නේ. ඒ සරසවි සිහිනය කියන්නේ ඔක හරි ප්‍රේමණීය දෙයක්. කැම්පස් එක කියලා කියන්නේ හරි ප්‍රේමණීය දෙයක් විතර. සරසවි ආදර කතා. මම මේ මම දන්න ගායකයෙක් ඇත්තටම දන්න කෙනෙක් අහලා තියෙන ඔයගොල්ලොත් අහලා ඇති ගායකයෙක් ඉන්නවා කවුද? විශ්වවිද්‍යාල වංශ කතාවේ ප්‍රේමණීය ගායකයා කියලා කියන්නේ. කවුද?
සුනීර සුමංග මේ වෙද්දී රාජ්‍ය විශ්වවිද්‍යාල 4කට හෝ 5කට එයාගේ සෞම්‍ය සරෙන් ගීතමය අර්ථකථනයක් දීලා තියෙනවා. හරි හරි ලස්සනයි YouTube එකේ ගිහිල්ලා බලන්න. අර කැම්පස් යන්න ඉන්න ළමයෙක්ට තව මේක මොටිවේට් කරනවා මේ සින්දු පුතේ ඇත්තටම. හරි. හරි ලස්සන සින්දු කිහිපයක් එයා මේ වෙද්දී රිලීස් කරලා තියෙනවා මේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ගැන. හරිම ලස්සනයි. ඉතින් ඒවා රස විඳින්න ඇත්තටම ගිහිල්ලා. ඒකට අපි ගත්තොත් මේ විශ්වවිද්‍යාල පද්ධතියේ පළවෙනි විශ්වවිද්‍යාල විදිහට ගන්න පුළුවන් පුතේ කොමර්ස් කරන ළමයෙක්ගේ හිතේ තියෙන පළවෙනිම තැන තමයි ජපුර. ජපුර කියන්නේ කෙටි නම ශ්‍රී ලංකා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. හරි. ජපුර තමයි මම හිතන්නේ හොඳ මැනේජ්මන්ට් ෆැකල්ටි මේ විදිහට. ඒවල ජපුර සරසවිය අපිට ගන්න පුළුවන්. ලංකාවේ තියෙන හොඳම වාණිජ්‍ය විෂය ධාරාවෙන් යන්න පුළුවන් සරසවියක් විදිහට ජපුර සරසවිය හඳුන්වන්න පුළුවන්. හරි. ඔකේ මේ මට මතක විදිහට සුනීරගේ සින්දුවේ තියෙනවා ලස්සනට මොකද්ද මේ නුවර අහසට වගේ පුන්සඳ ජපුර අහසෙත් පිපෙනවා මහවැලියකට නොදෙනු ප්‍රේමය තවම ඉඳහිට මොකද ගලනවා ඔය වගේ සින්දු ලස්සනට යනවා මේක ෆ්ලෝ එක ඔයගොල්ලෝ අහන්න ගිහිල්ලා ආයි කියනවා ගලහා පාරට නොවැටෙනා වැඩි ඒගොඩ වත්තට වැටෙනවා දැකලා නැතුව ඇති විජේ රාමෙත් ආදරේ මල් පිපෙනවා කියලා ආදරේ මල් සින්දුවේ නම ගිහිල්ලා බලන්න ඒක ඇත්තටම ලස්සනයි ඊට පස්සේ ජපුර ඊට අමතරව පුතේ ගන්න පුළුවන් තවත් විෂයපතයක් තමයි තවත් විශ්වවිද්‍යාලයක් තමයි මම කිව්වා මම දැන් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය කියලා හඳුන්වනවා. ඒක ගන්න පුළුවන් කොළඹ මැනේජ්මන්ට් ෆැකල්ටියක් තියෙනවා. ඊට පස්සේ තව විශ්වවිද්‍යාලයක් කැලණිය විශ්වවිද්‍යාලය ඔයගොල්ලෝ දන්නවා. BCom ෆැකල්ටියට ඉතාම ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක්. කැලණිය විශ්වවිද්‍යාලය BCom කියන ඩිග්‍රී එකට. ඊට පස්සේ පේරා දන්නවා ඇති ඔයගොල්ලෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ඊට පස්සේ තියෙනවා මෝරා කියලා කියන්නේ මොරටු විශ්වවිද්‍යාලය. මොරටුවේ පුතේ මැනේජ්මන්ට් ෆැකල්ටියක් කියලාම නෑ. ඇත්තට මේක ක්වොන්ටිටි සර්විං සහ මේ ෆැසිලිටි මැනේජ්මන්ට් කියලා යනවා. හරි. ඒ වගේ විශ්වවිද්‍යාල තියෙනවා. ඊට පස්සේ රුහුණ විශ්වවිද්‍යාලය. රුහුණටත් මේ සින්දුවක් හදලා දෙනවා. පේරාදෙණියටත් සින්දුවක් හදලා දෙනවා මේ ලස්සන සින්දු. කියලා රස විඳින්න. ඊට අමතරව තවදුරටත් තියෙන විශ්වවිද්‍යාලයද හඳුන්වන්න පුළුවන් පුතේ මම ප්‍රධානම ටිකක් ලිව්වේ. නැගෙනහිර විශ්වවිද්‍යාලය තියෙනවා ශ්‍රී ලංකා වයඹදිග විශ්වවිද්‍යාලය තියෙනවා සහ සබරගම විශ්වවිද්‍යාලය ඊට අමතරව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයක් කියලා තියෙනවා යාපනයේ විශ්වවිද්‍යාලය තියෙනවා. හරි. ඔන්න ඔය කියන විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ අවසාන සිහිනය මේ වෙදි පාඩම් කරන මේසෙ උඩ ෆොටෝ එකක් ගහලා තියාගන්න. මගේ සිහිනය මෙතනට යන එක මම කොහොම හරි මෙතනට යනවා. මම ඩිග්‍රී එක ගන්නෙ මේ අදාළ සරසවියෙන් කියන එක තමන්ගේ හිතේ තියෙන්න ඕන දෙයක්. හරි. හොඳයි. දැන් අපි කතා කරේ රාජ්‍ය විශ්වවිද්‍යාල ගැන. ඊට පස්සේ ආවොත් පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියට. හරි. ලංකාවේ තියෙන පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය ඇත්තටම රජයේ විශ්වවිද්‍යාල වලට මේ වෙද්දී 100ට 200ක තරගයක් දෙනවා පුතේ. ඇයි එහෙම දෙන්න හේතුව? ඇයි රජයේ විශ්වවිද්‍යාලත් එක්ක පෞද්ගලික විශ්වවිද්‍යාල තරඟ කරන්නේ? තරඟ කරන්න හැකියාවක් තියෙනවා. හේතුව තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල පුතේ ලොකු සම්පත් ප්‍රමාණයක්. ඒගොල්ලන්ට ෆැසිලිටිස් කියලා අපි කියන්නේ. ඒ ෆැසිලිටිස් තියෙනවා. ආයෝජකයෝ ඉන්නවා. හරි. ඒකට මුදල් ගෙවා අපි කියන්නේ උපාධි කඩයක් කියලා නෙමෙයි. හරි. සල්ලි දුන්න මෙන්න ඩිග්‍රී කියලා දෙන්නේ නැහැ. ඔයගලන්ට විභාග තියෙනවා. හරි. විභාගය තියලා තමයි ඩිග්‍රී දෙන්න රිපීට් වෙනවා ඒ වගේ. දැන් වැඩ කරන්න ඕනේ මේ දෙකෙන් කොකට ගියා. හරි එහෙම අර කොහෙවත් හොඳයි නරකයි කියලා එකක් නැහැ. හොඳයි. පෞද්ගලික විශ්වවිද්‍යාල ගත්තොත් ලංකාවේ මම දකින ප්‍රධානම විශ්වවිද්‍යාලයක් තමයි පෞද්ගලික කිව්වට මේක අර්ධ රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. මම අධ්‍යාපනය ලැබපු විශ්වවිද්‍යාලය KDU. මේක ඇත්තටම කිව්වොත් අර මිලිටරි පැත්තකුත් තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ මර මේ කැඩට් පැත්තක් ඒ වගේ මේ රාජ්‍ය පැත්තකුත් තියෙනවා. පෞද්ගලිකව ඔයගලන්ට මුදල් ගෙවලා උපාධිය හදාරන්න පුළුවන් ඩේ ස්කෝලර්ස් කියලා කියන්නේ ඒ අදාළ කොටස් දෙකක් තියෙනවා. ඒ නිසා පෞද්ගලික සහ රාජ්‍ය දෙකම එකතු වෙලා යන විශ්වවිද්‍යාලයක් විදිහට KDU එක හඳුන්වන්න පුළුවන්. හරි.
ඊට පස්සේ ඒක ඇත්තටම ලස්සන යුනිෆෝම් එකක් තියෙනවා. ඉතින් කට්ටිය කැමති යුනිෆෝම් එක ඇඳගෙන යන්න. ඒ යුනිෆෝම් එක ඇඳගෙන ගිහලා අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඒක ඇත්තටම මැනේජ්මන්ට් ෆැකල්ටි එකේදී මම හදාරපු උපාධිය ගත්තොත් ලොජිස්ටික් මැනේජ්මන්ට් සැපයුම් සේවා කළමනාකරණය කියන එක. මේ එතකොට ඒක ගන්න පුළුවන්. ලොජිස්ටික් මැනේජ්මන්ට් තියෙනවා. ඊට පස්සේ සෝෂල් සයන්සස් කියලා ඩිග්‍රී එකක් තියෙනවා. ආයෙ තියෙනවා මැනේජ්මන්ට් ඉන් ටෙක්නිකල් සයන්සස් කියලා තාක්ෂණය සඳහා කළමනාකරණය. ඒ වගේ විවිධ ප්‍රධාන ඩිග්‍රී කිහිපයක් ඒ පෞද්ගලික විශ්වවිද්‍යාලවලත් තියෙනවා. තව ගන්න පුළුවන් ලංකාවේ අංක 1 පෞද්ගලික විශ්වවිද්‍යාලය විදිහට හඳුන්වන්නේ ස්ලිට් එක මේ වෙද්දී LIIT ස්ලිට් ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි. මේක තාක්ෂණික විශ්වවිද්‍යාලයක් විදිහට තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. නමුත් මේ වෙනකොට පුතේ මේක ස්ලිට් සරසවිය ඇතුලේ විවිධ ෆැකල්ටිස් ගොඩක් තියෙනවා. මැනේජ්මන්ට් තියෙනවා, මෙඩිකල් ෆැකල්ටි එක නෑ මම දැනුවත්ව. මැනේජ්මන්ට් තියෙනවා. මොකද ලංකාවේ මෙඩිකල් ෆැකල්ටි පෞද්ගලීකරණය කරන්න බෑ. හරි එහෙම ගැටලුවක් තියෙනවා. ඒතකොට ස්ලිට් එක ඒ වගේ ප්‍රධාන දේවල් තියෙනවා. හරි ඊට පස්සේ තව ගන්න පුළුවන් දැන් මේ නවතම සරසවි විදියට එළියට ඇවිල්ලා දෙනවා IIT. ඒකත් ප්‍රධානම සරසවියක්. IIT එක ගන්න පුළුවන්. මයික්මන්ට් එක්මන්ට් ලියාගෙන යන්නම්. ICBT කියලා කැම්පස් එකක් තියෙනවා ඔයගොල්ලෝ අහලා ඇති. හරි ඊට පස්සේ ACBT කියලාත් එකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ගෙදර ගිහිල්ලා මේ කැම්පස් එකක් දාන්න එපා ABCD කියලා. හොඳේ. මේ නම් වලට තේරුම් තියෙනවා. හරි ඊට පස්සේ තව තියෙනවා IBM ඔයගොල්ලෝ අහලා ඇති. ඒත් එක්කම යන තව නමක් අපිට ඔලුවට එනවා NSBM හරිත සරසවිය. හරි NIBM NSBM Horizon College අහලා ඇති ඔයගොල්ලෝ. Horizon College එයා Google එකේ ගහලා බලන්න. මේවා බලන්න පුළුවන්. හරි ඊට පස්සේ තව එකක් තමයි මේ අලුතෙන්ම ආපු එකක් ANC කියලා එකක් තියෙන education East of Metro Campus. මේ වගේ පෞද්ගලික විශ්වවිද්‍යාල රාශියකුත් මෙහෙ වෙද්දී ලංකාව තුළ බිහි වෙලා තියෙනවා. ඉතින් ඔයගලන්ට ඒ අර කියන අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න කොයිතරම් තියනවද කියන එක දැන් ඔයගලන්ට පැහැදිලි ඇති. මීටත් වැඩි සරසවි තියෙනවා. මම මෙතන ටිකයි මතක් කරලා තියෙන්නේ. ඒකට රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකම එකට එකතු වෙලා ඔයගලන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න මඟ පාදලා දීලා තියෙනවා. අවශ්‍ය වෙන්නේ මොකද්ද එතකොට? ඕගොල්ලන්ගේ උත්සාහය සහ කැපවීම විතරයි මේකට අවශ්‍ය වෙන්නේ. හරි පැහැදිලිද? ඉතින් මම බෝඩ් එකේ පොඩ්ඩක් ඉඩමදි වගේ තත්ත්වයක් වෙනවා. කමෙන්ට් අර පැත්තේ ලියන්න පුළුවන්. හරි. මම හිතනවා මේ දක්වා දේවල් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඕගොල්ලන්ට යම් කිසි තැනක ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් මට ඒක chat එකේ හෝ ඕගොල්ලන්ට access තියෙනවා mic unmute කරලා කියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මට ඕගොල්ලන්ව ඇහෙනවා. ඒතකොට මට පිළිතුරු ලබා දෙන්න පුළුවන් සජීවී අර. මෙතන ඔන්ලයින් කිව්වට පුතේ අපි මේ බොන්ඩ් එක තියාගන්න ඕනේ. ගුරුවරයා සහ ශිෂ්‍යයා කියන බොන්ඩ් එක මෙතන පැවතගෙන එන්න ඕනේ. හොඳයි. ඊට පස්සේ හදාරන ලබන පාඨමාලා මම මේත් එක්කම කතා කරගෙන ගියා යම් තාක් දුරට. ගොඩක් අයගේ සීනේ තමයි මැනේජ්මන්ට් ෆැකල්ටි එකට යන්නේ. හරි. හැබැයි දැන් මැනේජ්මන්ට් කිව්වොත් කළමනාකරණය කියලා ගත්තොත් මැනේජ්මන්ට් විවිධ කළමනාකරන උපාධීන් බිහි වෙලා තියෙනවා මේ වෙද්දි. මොනවද? මැනේජ්මන්ට් ෆැකල්ටි මැනේජ්මන්ට් තියෙනවා. එතකොට අපි කියනවා තාක්ෂණය සඳහා කළමනාකරණය. තාක්ෂණය සඳහා කළමනාකරණය කියලා එකක් තියෙනවා. ෆැසිලිටි මැනේජ්මන්ට් කියලා එකක් තියෙනවා. හොටෙල් මැනේජ්මන්ට් කියලා එකක් තියෙනවා. HR මැනේජ්මන්ට් කියලා එකක් තියෙනවා. මේ වගේ විවිධ කළමනාකරන උපාධීන් මේ වෙද්දි බිහි වෙලා තියෙනවා. හරි ඒ ළමයින්ගේ ඉල්ලුම මතම තමයි පුතේ මේක බිහි වෙලා තියෙන්නේ. එක කට්ටිය එක එක පැතිවලට ආසයිනේ. කෙනෙක් ඉන්න පුළුවන් HR පැත්තට ආස. ඒතර HR පැත්තට ආස කෙනා HR ඩිග්‍රියක් කරන්න ඕන. කළේ ඒ පිළිබඳව තියෙන තියරි නොලෙජ් එක අරගෙන යාට ඉදිරියට යන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේ. එතකොට ඒ විදිහට විවිධ පාඨමාලාවන් ඕගලන්ට හදාරන්න පුළුවන්. අපි හිතමු කවුරු හරි ඉන්නවා කියලා මේ අර මම කතා කරපු මෙන්න මේ ගිණුම්කරණයේ විෂයට කැමති කෙනෙක්. එතකොට ඒ අදාළ කෙනාට පුළුවන් ගිණුම්කරණය පැත්තෙන් ඉදිරියට යන්න. හරි. accounting degree එකක් කරන්න පුළුවන්. finance degree එකක්. හරි. ඒ විදිහට විවිධ ඕගලන්ට ළඟා කරගන්න පුළුවන් අධ්‍යාපන සුදුසුකම් සහ
ඩිග්‍රී මේ වෙද්දී උපාධීන් මේ වෙද්දී මේ විශ්වවිද්‍යාලය ඇතුළේ ස්ථාපනය කරලා තියෙනවා. පෞද්ගලික හෝ රාජ්‍ය ඕනෑම විශ්වවිද්‍යාලයක් ඇතුළේ ඔයගලන්ට ඒ උපාධීන් හදාරන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් ඇත්තටම මේ කතා කරොත් විශ්වවිද්‍යාල පද්ධතිය ගැන ওই විදිහට තමයි තියෙන්නේ. හරිම ලස්සන සුන්දර මතක එකතු කරගන්න පුළුවන් තැන. හරි. මං කියන්නේ රාජ්‍ය සහ පෞද්ගලික කියන විශ්වවිද්‍යාල දෙකේම මම ඉඳලා තියෙනවා කියලා. ඒ දෙකේම තියෙන ඒ මතකයි ඒ ඇත්තටම ඒ සිදුවීම් මාලාවත් එක ගත්තාම හරි ලස්සනයි. හරි. ඒ කියන්නේ අපේ ජීවිතේ අර අපි කියන්නේ යන්න ඕන තැනක් කියලා. අන්න ඒ වගේ තැනක් තමයි සරසවි කියන්නේ. යන්න ඕන තැන. පෞද්ගලික ඕන දෙයක් පෞද්ගලික හෝ රාජ්‍ය විශ්වවිද්‍යාල ඕන දෙයක්. හරි. රාජ්‍ය විශ්වවිද්‍යාල සාමාන්‍යයෙන් ඉතින් අර සෞන්දර්යාත්මකයි. හරි. ඒ වගේ දේවල් අර මම අත්විඳින වෙනස තමයි ඒක. මම දැන් පෞද්ගලික සරසවියේ කලින් හිටියා. දැන් මම ඉන්නේ රාජ්‍ය සරසවියකනේ. මට ඒක තේරෙනවා. දැන් අර ඒක පොඩ්ඩක් සෞන්දර්යාත්මක පැත්තට බරයි. නිදහස්. ඒ විදිහට ඔයගලන්ට කැමති සරසවියකට යන්න පුළුවන්. එහෙම කැමති කියන්නේ තට්ටු කරලා යන්න බෑ. හොඳ රිසල්ට් එකක් දාන්න, හොඳ රෑන්ක් එකක් දාන්න අනිවාර්යෙන් ඔයගලන්ට සරසවි වරම් හිමි කරගන්න පුළුවන්. හරි. මම නිතරම කියනවා ගුරු නිවස අපි ඔයගලන්ට 100%ක් මේකේ සපෝට් එක ලබා දෙනවා, සහයෝගය ලබා දෙනවා. කරන්න තියෙන්නේ පුතේ ඔයගලන්ට මේකේ හැමදාම අපිත් එක්ක ඉන්න එකතු වෙලා 100%ක් ඔයගලන්ගේ අපිට ලබා දෙන්න. හරි. හොඳයි. ඇත්තටම දැන් මම ගොඩක් දේවල් කතා කරා මේ ටික වෙලාව ඇතුළත. ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ රැකියා අවස්ථාව වලට එන්න කලින් මම කැමතියි මේ වෘත්තීය පාඨමාලා ගැන කතා කරන්න. ඔයා ඇත්තටම කැමති නම් අපි හිතමු දැන් ඔයා උසස් පෙළට පාඩම් කර කර ඉන්නවා. ඔයා උසස් පෙළට පාඩම් කර කර ඉන්න අතරේ ඔයාට හිතෙනවා තව මොකක් හරි මට කරන්න තිබ්බනම් හොඳයි නේද? කොහොම හිතෙන අවස්ථා තියෙනවා. ඔව්. ඔයාට එහෙම කරන්න පුළුවන් විවිධ අවස්ථාවන් ඕන තරම් තියෙන පුතේ. මොනවද? පළවෙනිම දේ තමයි සරලම ඔයාලට පටන් ගන්න පුළුවන් තැන double AT. AAT. double AT කරන්න. ඔයාට මහා ලොකු rocket science එකක් මේක ඇතුලේ නෑ. ඔයා හදාරන විෂය පතේම පොඩ්ඩක් පුළුල් කරලා තියෙන්නේ. ගිණුම් කරන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ ආර්ථික විද්‍යාවම චුට්ටක් පුළුල් කරලා තියෙනවා. එච්චරයි. ඉතින් අර මේ ඔයාට ඇත්තටම මේක කරන එක උසස් පෙළටත් වටිනවා. ඇයි එකම දේ රිපීට් වෙනවනේ. ඒකවල හරියම වටිනාකමක් එනවා. හරි. ඊට පස්සේ chartered accounting double AT එකේම අයියා වගේ එක්ක chartered accounting CA කරන්න පුළුවන්. ආයි සීමා මේක ටිකක් පිළිගැනීම වැඩි. සීමා කියලා කියන්නේ Chartered Institute of Management Accounting. හරි. අපි ඒකට කියනවා වරලත් ගණකාධිකාරීවරුන්ගේ වරලත් ගණකාධිකාරී කියන්නේ මේක Chartered Accounting කියන එක. මේකට අපි කියන්නේ කළමනාකරණ ගිණුම් කරන පැත්තෙන් යන එකක් සීමා Chartered Institute of Management Accounting. ඊට පස්සේ ආයි තියෙනවා තව එකක් CMA. හරි. CMA කියලා තියෙනවා. ඒකත් ඔයාලට කරන්න පුළුවන්. ආයි තියෙනවා තව ඩිග්‍රී එකක් තියෙනවා ඇකා කියන. යකා නෙමෙයි ඇකා. හරි. යකා නෙමෙයි ඇකා කියලා එකක් තියෙනවා. ACCA ඒකත් කරන්න පුළුවන් පුතේ ඔයාලට. ඉතින් ඔය විදිහට විවිධ පාඨමාලාවන් රාශියක් වාට තියෙනවා මේ විද්දි එළියට ඇවිල්ලා විවිධ පිළිගත් ආයතන වලින් පවතින ඒවා. එතකොට මේ දේවල් ටික තමයි පෙන්වන්න කරන්න තියෙන්නේ. මේවා කරන්න විවිධ ආයතනක් තියෙනවා. සීමා වගේ නම් ආචීවර්ස් එකේ වට කරන්න පුළුවන්. අචීවර්ස් එක කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට විස්ඩම් බිස්නස් ස්කූල් කියලා එකක් තියෙනවා බබල් පිටි. ඒක සහභාගීලා කරන්න පුළුවන්. කැමති එකකින් ඔයාලට කරන්න හැකියාව තියෙනවා. හරි. ඊට පස්සේ තව අපි ගත්තොත් ඊට පස්සේ CMA කියන්නේ Certified Management Accounting කියන එක. ඊට පස්සේ CPA කියලා එකක් තියෙනවා Certified Public Accountant කියලා. ඊට පස්සේ තව තියෙනවා ඩිප්ලෝමාස් තියෙනවා පුතේ ඔයාලට banking and finance. බැංකු පැත්තට බැංකු කරන පැත්තට යන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලට
ඩිප්ලෝමා එකක් කරන්න පුළුවන් බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ස්. කොමර්ස් කරලා තියෙනවනේ ගැටලුවක් නැහැ. හරි. ඩිප්ලෝමා ඉන් මාකටිං ඒ නිසා මේ ඩිප්ලෝමා කියන එකත් මම දාන්නම් මෙතනට ඩිග්‍රී පොඩි ලෙවල් එක. ඩිප්ලෝමා. හරි. ඊට පස්සේ සර්ටිෆිකේට් ලෙවල්ස් තියෙනවා ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ඊ-කොමර්ස් වගේ දේවල් වලින් මේ දේවල් ඔයාලා හදාරන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් ඒත් එක්කම ගොඩක් එතකොට බෝඩ් එකට ටිකක් පිරුණා. මම පොඩි තැනක් මකලා ඉඩක් ගන්නම් මෙන්න මේ ටික මම අයින් කරනවා පොඩ්ඩක්. හරි. දැන් අපි කතා කරා වෘත්තීය පාඨමාලා මොනවද කියන එක ගැන. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ මේ වෘත්තීය පාඨමාලාවකුත් හදාරලා මේ ඩිග්‍රී එකකුත් අතේ තියාගෙන අපස උසස් පෙළත් සමත් වෙලා ඔයාට අනාගතයේදී හරි ඔයාට අනාගතයේදී මොනවද ඇප්ලයි කරන්න පුළුවන් රැකියා අවස්ථා තියෙනවා ජොබ් එක මොකක්ද මෙතනදී මම කිව්වනේ මම ටිකක් කතා කරනවා කියලා ඇයි මං එහෙම කතා කරනවා කියලා කිව්වේ හරි ඇත්තටම රැකියාවක් කියන එක අපි කරන්නේ ඇයි අපි රැකියාවක් කරන්නේ එදිනෙදා වැඩ කටයුතු සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කරගන්න. සල්ලිනේ පුතේ හැමදේම නේ. සල්ලි ඕනේ ජීවත් වෙන්න. අවසානයේදී අපි දවසේ බලන්නේ රුපියල් 7නේ. කොච්චර හම්බ කරාද කියලා නේ බලන්නේ දවසේ. අද හම්බ කරේ රුපියල් 1000යි නම් අපි හෙට බලනවා කොහොමද 1001ක් හම්බ කරන්නේ කියලා. ඒකනේ අපේ ටාගට් එක. අපේ සීනේ ඒකනේ. එතකොට ගොඩක් වෙලාවට මම නම් පෞද්ගලිකවම කියන දෙයක් තමයි රැකියාවක් කරනවට වඩා මම රෙකමන්ඩ් කරන්නේ මම අනුමත කරන්නේ තමන්ගේ ව්‍යාපාරයක් පටන් අරගෙන ඒක පොඩ ඩිවලොප් කරන්න. ඔයාට කවදාවත් බෑ පුතේ අද ව්‍යාපාරයක් කරන් හෙට ලැම්බෝගිනියක් ගන්න බෑ. එහෙමනේ ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ. අද බිස්නස් එක පටන් ගන්නවා හෙට කාර් එකක් ගන්න බෑ. එහෙම කරන්න බෑ. අඩුම තරමේ අද බිස්නස් එක පටන් අරන් හෙට බයිසිකලයක්වත් ගන්න බෑ. හැබැයි කවදා හරි පුළුවන්. මේක චුට්ට වර්ධනය කරන්න. හරි. ලංකාවේ ගොඩක් ව්‍යාපාර කඩා වැටෙන හේතුව ඒකයි. මේ අද පටන් ගන්නවා බිස්නස් එක හෙට බලනවා කොහොමද ගෙවල් ගහලා මේක ලොකුවට කරන්න කියලා. කරන්න බෑ. හරි. එතකොට ඔයාට දැනුමක් තියෙනවා නම් ව්‍යාපාරයක් කොහොමද වර්ධනය කරන්න කියලා ඔන්න ඔයාට ව්‍යාපාරය කරගෙන බලන්න. අපි ඒක තමයි මේ විශේෂයෙන් කරන්නේ. ව්‍යාපාර අධ්‍යයනය කරන්නේ ඒක. රැකියාවක් හොයනවට වඩා කොහොමද තමන්ගේ ව්‍යාපාරයක් ඩෙවලොප් කරන්නේ? Apple කියන්නේ එකපාරම ලොකු බිල්ඩින් ගහලා පටන් ගත්ත ව්‍යාපාරයක් නෙමෙයි. හරි. Zoom corporation එක කියලා කියන්නේ අපි දැන් මේ සම්බන්ධ වෙන්නේ Zoom හරහා. Zoom කියලා කියන්නේ මේ එකපාරම ලොකු තට්ටු ගානක බිල්ඩිමක් ගහලා හදාගත්ත බිස්නස් එකක් නෙමෙයි. Amazon.lk කියලා කියන්නේ ගරාජ් එකකින් පටන් ගත්ත ව්‍යාපාරයක්. මේස දෙකයි තිබ්බේ. මුලින්ම. හරි. ටෙස්ලා කියලා කියන්නේ පොඩි ව්‍යාපාරයක්. අද මොටර රථ වෙළඳපොලේ වැඩිම කොටස් හිමියා. ටෙස්ලා. මේ එක රැයකින් විච්ච දේවල් නෙමෙයි. එක සතියකින් විච්ච දේවල් නෙමෙයි. හරි. කරන්න ඕනේ අද ව්‍යාපාරය පටන් අරගෙන ප්ලෑන් එකක් ඇතුව ගමන යන්න විතරයි. මම රැකියාවකට වඩා මම ඔයගොල්ලන් රෙකමන්ඩ් කරන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න. තමන්ගේ දේවල් ඩෙවලොප් කරන්න. හරි. ව්‍යාපාරයක් කරන්න තියෙනවනේ ප්‍රධානම දේ තමයි පුතේ ගැටලුවක් තියෙනවනේ ගැටලුවට විසඳුමක් දෙන්න. ඒකනේ ව්යාපාරය කියලා කියන්නේ. ව්‍යාපාරය බිහි වෙන්නේ එතනනේ. මිනිස්සුන්ට ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුමට ඔයා විසඳුමක් දෙන්න. ඒ විසඳුම නිකන් දෙන්නේ නැහැ. ඔයාකට මුදලක් අය කරගන්න. අන්න ඒකට අපි කියනවා ව්‍යාපාරයක් කියලා. ඔයාගේ දෙයක් දෙනවා මුදලක් ගන්නවා. හරි. ඒ ව්‍යාපාරය. එතකොට ඒ විදියට ගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ ව්‍යාපාරයක් පටන් අරගෙන වයස අදාළම නැහැ. හරි. KFC පටන් ගත්තේ අවුරුදු 63 දී. අතේ තියාගන්න. වයස අදාළ නැහැ. KFC. හරි. Facebook පටන් ගන්නකොට මම හිතන්නේ මාක් සගබට වයස පොඩි වයස මට මතක නැහැ ඇත්තටම. හරි. වයස අදාළ නැහැ. මොකක් කර ව්‍යාපාරයක් පටන් ගන්න ලංකාවේ ඉන්න පුතේ ව්‍යාපාරිකයෝ දක්ෂ පොඩි වයසෙන් පටන් ගන්න ව්‍යාපාරය දියුණු කරපු කට්ටිය ඉන්නවා. හරි. ඔයගොල්ලෝ මේ අතේ දාන මේ රිස්බෑන්ඩ් තියෙනවනේ. දැන් මේක නම් මේවා දැන් හදන්නේ මම හිතන්නේ silicon.com කියලා මොකක් කරේ වගේ. මේවා හදපු ආයතනයක් තිබ්බ පුතේ ලංකාවේ කඳුරට කියලා.
කඳුරට පටන් ගත්තේ පොඩි කොල්ලේ. හරි. කඳුරට පටන් ගත්තේ පොඩි කොල්ලේ. එතකොට කඳුරට රිස් බෑන්ඩ්. ඔයාලට මතක ඇති. ඒ වගේ පොඩි තැනකින් පටන් ගත්ත ව්‍යාපාර තමයි අද වෙද්දි ලෝකේ ඉහළම තලයේ ඉන්නේ. හරි. ඉතින් මම රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලන්ට ව්‍යාපාරයක් කරන්න. ඒකටත් යන්න. ඒකත් කරන්න ඕනේ අනිවාර්යයෙන්. හරි. ඒ දැනුම ලබා ගන්න ඕනේ කොහොමද තව ගෲප් එකක් දැන් ඔයා ව්‍යාපාරේ ඔයාගේ ව්‍යාපාරේ ඔයා ලොක්ක වුණාට පස්සේ ඔයා දන්නේ නැත්නම් අනිත් මිනිස්සුත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියලා ඔයාගේ ව්‍යාපාරේ පැවැත්මක් නැහැ. ඒ නිසා ඔයා යන්න ව්‍යාපාරයක් කරන්න. රැකියාවක් කරන්න. රැකියාවක් කරලා බලන්න කොහොමද කට්ටියත් එක්ක කමියුනිකේෂන් එක sannivedane හදාගන්නේ කියලා. කොහොමද කට්ටියත් එක්ක ඉන්නේ? ලොක්කා ඔයාට කතා කරන්නේ කොහොමද? ලොක්කත් එක්ක ෂේප් වෙන්නේ ඉන්නේ කොහොමද? අන්න එහෙම වුණාම ඔයාට දැනුම එන්නේ. ඒ දැනුම ඉම්ප්ලිමන්ට් කරන්න. ඒ දැනුම යොදවන්න ඔයාගේ ව්‍යාපාරයට. හරි? එතන තමයි ට්‍රික් එක තියෙන්නේ. ආදයන් නෙමෙයි කිසිම දෙයක්. හරි? එතකොට ඔයාට හරි දැනුමක් තියෙනවා ව්‍යාපාරයක් කොහොමද ආරම්භ කරන්නේ මේක පවත්වාගෙන යන්නේ කොහොමද? මේ හැම දෙයක් ගැනම ඔයාට දැනුමක් තියෙනවා. ඉතින් ඒ විදිහට කරන්න පුළුවන්. මොකක් හරි ව්‍යාපාරයක් තමන්ගේ හිතේ තියෙනවා නම් හිතේ ඉන්න එපා. ඒක පටන් ගන්න. සමහර විට ආයෝජනය නැහැ කියලා හිතෙන්න පුළුවන්. ආයෝජනයක් කරන්න පොඩි ආයෝජනයක් කරන්න වෙයි. සමහර විට කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ වගේ එතකොට කරන්න පුළුවන්. ඉතින් රැකියා අවස්ථා ගත්තොත් පුතේ මම නිකන් දැනුමට කියන්නම්. ඉහළම තලය කොමර්ස් කළා කෙනෙක්ට යන්න පුළුවන් ඉහළම තලය MD කෙනෙක් වෙන්න පුළුවන්. මැනේජින් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් CEO ලෙවල් එකට යන්න පුළුවන්. සාමාන්‍ය ලංකාවේ CEO ලෙවල් එකේ පඩිය ලක්ෂ 30 40 50 වෙනවා මාසෙකට. හරි. ඉතින් ඔය 30 40 50 සමහර විට දැන් හොයන කට්ටියත් ඉන්නා ව්‍යාපාරයක් මගේ. ඉතින් කොහොම හරි අඩු වයසකින් සාර්ථක වෙන්නයි අවශ්‍ය. හරි. ඊට පස්සේ ඔයාලට තව ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න හැකියාව තියෙනවා පුතේ. ඩිරෙක්ටර් කෙනෙක් කියන්නේ අධ්‍යක්ෂකවරයෙක්. කොටස් මිලදීගෙන එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ විදියට ඔයාලට අවස්ථාවක් තියෙනවා ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් කම්පැනි එක. ඩිරෙක්ටර්ලා විවිධ පැති වලින් ඉන්නවා මොනවද? ෆයිනෑන්ස් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මේක අපි හිතමු ෆයිනෑන්ස් නැතුව ඔයා ගන්න නන් එක්සිකියුටිව් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ආයෙ ඔයාලට වෙන්න පුළුවන් මාකටිං ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. මේ වගේ විවිධ දේවල් තියෙනතර අපි ගත්තොත් පළවෙනි ඒ කියන්නේ මේ ඉහළ තැන්නේ අපි ගත්තොත් ආරම්භ කරන තැන් ඇනලිසිස් කෙනෙක් විදියට ඇනලයිස් කරනවා. ඔයාලට එන්න පුළුවන් ජූනියර් එක්සිකියුටිව් කෙනෙක් විදියට ඔයාලට එන්න පුළුවන්. සාමාන්‍ය ලංකාවේ පඩි රුපියල් 75000 ලක්ෂයක් අතර වේරි වෙන පඩියක් තියෙනවා ජූනියර් එක්සිකියුටිව් කෙනෙක්ට. ඒ වගේ විවිධ තනතුරු වලට ඔයගලන්ට ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා මේ වාණිජ්‍ය විෂය ධාරාව මගින්. හොඳයි. මම පොඩි දේවල් ටිකක් දැන් මකන්නම් නැත්නම් මට ඊළඟ පාර දැන් මේ බෝඩ් එකේ ලියලා මට ඊළඟට ලියන්නේ බිත්තියේ. මම මේ ටික මකන්නම්. හරි. හරි. වාණිජ්‍ය කිරීමේ ප්‍රතිලාභ සහ මොකද්ද ඔයගලන්ට තියෙන ප්‍රතිලාභ මේක කරාට පස්සේ? ලාභයක් තියෙන්න එපේ මේක කරන එක. දැන් වැඩක් නැහැ. වාණිජ්‍ය විෂය කරන ළමයින්ට වාණිජ්‍ය විෂය හදාරන ළමයින්ට පුතේ තියෙන ප්‍රධානම දේ තමයි ඉහළම වෘත්තීය සුදුසුකම් රාශියක් තියෙනවා. මම කීයක් නම් දේවල් මෙතන ලිව්වද? ඩබල් ATද, CAද, සීමාද, චාටර්ඩ්ද, ඇකාද, ඩිප්ලෝමා, HND ඔච්චර දේවල් තියෙනවද ඔයගලන්ට කරන්න? හරි. ඒතකොට ඒ වගේ දේවල් ඔයගලන්ට කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව හිතන්න ඔයා අපොස උසස් පෙළ සමත් නම් ඔයා අපොස උසස් පෙළ සමත් වෙච්ච කෙනෙක් නම් හරි
ඔයාට පුළුවන් පුතේ රජයේ විශ්වවිද්‍යාලයකට හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න. හරි ඒක ඉතින් වාණිජ්‍ය විෂය ධාරාවේ තියෙන ප්ලස් පොයින්ට් එකම නෙමෙයි. ඔයා මේ මැත්ස් කරපු කෙනෙක් නම් කොමර්ස් නැතුව බයෝ කරපු කෙනෙක් නම් ඔයාට ඒ හැකියාව ඔයාට ඒ අදාළ අවස්ථාව තියෙනවා. සරසවියකට ඇතුළත් වෙන්න පුළුවන් ඔයාට. හරි. වැදගත්ම දේ. ඔයාට පුළුවන් තමන්ගේම බිස්නස් එක ඩෙවලොප් කරන්න. තමන්ගේ ව්‍යාපාරයක්. බිස්නස් එකක් ඩෙවලොප් කරලා ඒක කරගෙන යන්න පුළුවන් ඉදිරියට. හරි. හොඳින් මතක තබා ගන්න පුතේ ප්‍රධානම දේ රැකියාවකට පුළුවන් ඔයාව ජීවත් කරවන්න විතරයි. හරි. හම්බෙන පඩියෙන් කාලා ඇඳලා ඉන්න පුළුවන්. හැබැයි ඔයාගේ හීන වලට යන්න නම් ඔයාගේ ටාගට් වලට යන්න නම් අනිවාර්යෙන් බිස්නස් එකක් කරන්න. ව්‍යාපාරයක් පටන් ගන්න, ආයෝජනය කරන්න. මේ දැන් මේකේ තියෙන තව වැදගත් තැනක් තමයි ඔයාලට විවිධ ආයෝජන ක්‍රමවේද මම උගන්වනවා. ඔය වයසේදී ආයෝජනය කරන්න පුරුදු වෙන්න. අවදානමක් දරන්න. අවුරුදු කීයද 19යිනේ. හරි රුපියල් 1000 2000ක් නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඉන්වෙස්ට් කරන්න. ෂෙයා මාකට් එකට දාන්න. ඒක මොකද්ද වෙන්නේ? ඒක හැසිරීම පිළිබඳව පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. ෂෙයා මාකට් එක කොහොමද හැසිරෙන්නේ කියලා අධ්‍යයනය කරලා බලන්න. සල්ලි ටිකක් දාන්න ඒකට. ෂෙයාර්ස් ගන්න කම්පැනි එක. හරි. ඊට පස්සේ ඔයාලට වෙනත් රටක විශ්වවිද්‍යාලයක උපාධියකට පශ්චාත් උපාධියකට යන්න හැකියාව තියෙනවා වාණිජ්‍ය විෂය ධාරාව මගින්. මාකටිං කරපු කෙනෙක් නම්, ඉකෝන් කරපු කෙනෙක් නම්, ඩීඑස් කරපු කෙනෙක් නම් වෙනත් රටක ඔයාලට හැකියාව තියෙනවා අධ්‍යයනය කරන්න. හරි. බහුජාතික සමාගම් වල ඉහළ තනතුරු දරන්න පුළුවන්. මොනවද බහුජාතික සමාගම් කියලා කියන්නේ? බහුජාතික සමාගම් මල්ටි නැෂනල් කම්පැනි සහල ඇති ඔයගොල්ලෝ ලංකාවේ තියෙන ලොකු මල්ටි නැෂනල් කම්පැනි තමයි යුනිලීවර්. හරි නිකම් ගිහිල්ලා සිග්නල් ටූත් පේස්ට් පෙට්ටියේ පිටිපස්ස හරවල බලන්න. යුනිලීවර් බැජ් එක ගහලා තියෙනවා. නෙස්ලේ යුනිලීවර් ප්‍රොඩක්ට් එකක්. මේක බහුජාතික සමාගමක්. මල්ටි නැෂනල් කම්පැනි එකක්. මේ වගේ කම්පැනි වල ඔයගලන්ට පුළුවන් පුතේ තාම ඉහළ තනතුරු වලට යන්න වාණිජ්‍ය විෂය ධාරාව හැදෑරීම මගින්. හරි. හොඳයි. ඒව තමයි තියෙන ප්‍රධානම දේවල් ඔයගලන්ට අධ්‍යයනය කරන්න තියෙන්නේ. සෝරි ප්‍රතිලාභ. ප්‍රතිලාභ විතරක් කතා කරලා හරියන්නේ නැහැ නේ. මේකේ ඕගොල්ලන්ව පස්සට අදින දේවල් ගැනත් කතා කරන්න. ඇයි කොහොමද එපා වෙන්නේ? පළවෙනිම දේ තමයි සම වයසේ මිතුරන්ගේ පීඩනය අනුගමනය කිරීම. ඔයාගේ එහා පැත්තේ එක මොනව මගුල කරත් වැඩක් නැහැ. ඌ කියනවනම් මචං මේක මාර ස්ට්‍රෙස් මට මේක කරන්න බෑ කියලා. අහන්න එපා. උටනේ බැරි. ඔබට පුළුවන්. කරා. වැඩ කරනවා නම් කිසිම දෙයක් අමාරු නෑ. මගේ තියරි එක ඒක. O level ප්‍රතිඵල මත දෙවෙනි එක O level ප්‍රතිඵල මත තීරණ ගන්න යනවා. මචං මට O level වලට තිබ්බේ A2යි B2යි S2යි මුළු ඇල්ෆබෙට් එකම තිබ්බා. හරි. එතකොට එහෙම වුණාම ඌ හිතනවා O level රිසල්ට් අඩුයි නේ මචං. මම කොමර්ස් කරන්නේ නැහැ. මම මේ කරනවා මේ ආර්ට්ස්. අය ආර්ට්ස් කරන්නේ ඉගෙන ගත්තේ නැති මිනිස්සු. එහෙමනේ. හරි. ඒකට ඔයාට ඒකත් හැකියාව තියෙනවා. මේකත් ළමයි කරන දෙයක්, එක ළමයි කරන වැරද්දක්. සාමාන්‍ය පෙළ තීරණ මත සාමාන්‍ය පෙළ රිසල්ට් එක මත තීරණ ගන්න. සාමාන්‍ය පෙළ A9ක් ගත්ත එක්කෙනෙක් ඉන්නවා කියන්නේ. ඌ යනවා මැත්ස් කරන්න. ඇනගෙන එනවා ගිහිල්ලා. ඌ ෆස්ට් සයි එක මැත්ස් වලින් කළා, සෙකන්ඩ් සයි එක මාස් 6ෙන් කොමර්ස් වලින් කරා. ඉන්නවා මම දන්න කට්ටිය ඉන්න එහෙම කරපු. හරි. මම උගන්වපු ළමයිත් ඉන්න එහෙම කරපු. මාස 6ෙන් මම සමහර ළමයින්ට සිලබස් කවර් කරලා දීලා තියෙනවා. ඇයි? උන් පළවෙනි ටික උට A9යි. පළවෙනි එක කරනවා ගිහිල්ලා මැත්ස් වලින් ඇන ගන්නවා කොමර්ස් වලට එනවා මාස 6ෙන් කරා. හරි. ඒක කරන්න එපා. ඔයවල ප්‍රතිඵල මත තීරණය ගන්න එපා. හරි. දෙමාපියන්ගේ පීඩනය ඊළඟ එක. ඒක දැන් ඔයගොල්ලෝ මේකට සහභාගී වෙන ලාවේ ඔයාලා අම්මලා තාත්තලා ළඟ ඉන්නවා නම් අම්මලා තාත්තලාට කියන්න අම්මේ මාව ප්‍රෙෂර් කරන්න එපා මම මේක කරන්නම් කියලා. හරි. මම කිව්වා කියලා කියන්න එපා ඊට පස්සේ මට බනි. ඔයගොල්ලෝ එහෙම කියන්න. හරි. රයිට්. සොයන් තක්සේරුවක් නොමැතිකම. ඔයා හිතනවා අනේ මට මේක කරන්න බෑ කියලා. එහෙම හිතන්න එපා. එහෙම හිතන තැනම ෆේල්. ඔයාට බෑ කිව්ව තැනම ඔයා ෆේල්. හරි. ඒ නිසා කොහොම හරි කරන්න මේක. නවත්තන්න එපා.
ඊළඟ තමයි දිගු කාලීන ඉලක්ක මම කිව්වේ දිගු කාලීන ඉලක්ක ගැන හිතන්නේ නැහැ. හැමෝම බලන්නේ අද බිස්නස් එක පටන් අරන් හෙට කාර් එකක් ගන්න. ගණී කාර්. එහෙම. එහෙම කරන්න බෑ පුතේ. ව්‍යාපාරයක තියෙනවා අවදි කිහිපයක්. හරි මම මේක දැන් මෙහෙම අඳිනකොට මොකද්ද මේ අඳින්නේ කියලා එකපාර බලන්න එපා. ව්‍යාපාරයක් මෙතනින් පටන් ගත්තොත් හරි එහෙම ගිහිල්ලා තමයි පොඩ්ඩක් ගිහිල්ලා අප්වර්ඩ් වෙලා යන්නේ. ගත්ත ගමන් මෙහෙක් යන්නේ මේ මෙතන පොඩි ලයින් එකක් යනවා මෙහෙම. සමහරවිට මේක මෙහෙටම යන්නත් පුළුවන්. ඇයි මෙතනින් පස්සේ මෙහෙම වෙන්නේ? ඒ මෙතනට ගියාම මොකද වෙන්නේ? මොලේ වැඩි වෙනවා. දැන් බිස්නස් එක උඩ තියෙන. එතනින් පස්සේ ඩෙවලොප් කරන්න අදහසක් නැහැ. ව්‍යාපාරය මෙහෙම යන්න. ලේවල්නේ. ඊකටම යනවා. හැබැයි සමහරව ඉන්නවා එතනින් පස්සෙත් ව්‍යාපාරය ඩෙවලොප් කරනවා. ඒගොල්ලෝ උඩට යනවා. මෙතෙන්ට ආවට පස්සේ කම්පිටිෂන් එක අඩුයි. මෙතන තමයි කම්පිටිෂන් එක වැඩි. ගොඩක් ව්‍යාපාර මෙතනින් හැලෙනවා. ඇයි හැලෙන්නේ? දැනුමක් නැතිකම සහ අර අතාරිනවා මගදී කරන්න බෑ කියලා. හරි. ඊට පස්සේ පවුලේ සම්ප්‍රදාය මත පදනම තෝරා ගැනීම. මොකක්ද ඒ කියන්නේ? කොල්ල 3 දෙනෙක් ඉන්න ගෙදරක 3 දෙනා විෂයන් 3ක් කරන්න ඕනේ කියලා නීතියක් දානවා. ලොක්කා මැස් කරන්න ඕනේ, පොඩි එකා කොමර්ස් කරන්න ඕනේ, තුන්වෙනියා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම එපා. අම්මලා තාත්තලා මේක බලනවා නම් ළමයන්ගේ රුචිකත්වයට ඉඩ දෙන්න. ළමයාගේ කැමැත්තට ඉඩ දෙන්න. ළමයා කියනවා නම් මම කොමර්ස් කරනවා කියලා හරි. එයා මේකට ගයිඩ් කරන්න. ළමයි අනිවාර්යෙන් අම්මලා කියන දේ අහන්න. හරිද? ඊට පස්සේ එතකොට ඔයගොල්ලෝ කොමර්ස් කරනවා කියලා තීරණයක් ගන්නවා නම් ඒකට කැප වෙලා කරන්න. කොමර්ස් නෙවෙයි මොකක් කරත් අනිවාර්යෙන් 100% දීලා කරන්න ඕනේ. හරි? මේ මම ලියපු අර මෙතන ඉස්සෙල්ලා ලියපු විෂයපතයන් ටික තියෙන්නේ. ස්ට්‍රීම් ටික. ඒ ටික කරනවා නම් 100%ක් වාගේ දෙන්න වෙනවා. හරි පැහැදිලිද? ඊට පස්සේ අන්තිම එක අවසාන මොහොතේ තීරණ ගන්නවා. මොකද අවසාන මොහොතේ තීරණ ගන්නවා කියන්නේ? මං කිව්වේ විභාගයේ තියෙන සතියකින් මම හිතනවා මට ලියන්න බෑ මම මේ දෙවෙනි පාර ලියනවා. දෙවෙනි පාර ලියන්න කලින් පළවෙනි පාර ලියන්න. කියලා බලන්න පේපරේ මොන වගේද කියලා. ඊට පස්සේ බැරිය දෙවෙනි පාර ලියාගන්න. හරි. ඒකට ඒ වගේ දේවල් නිසා ඔයගොල්ලෝ මානසිකව වැටෙන්න පුළුවන් සමහර විට. හැබැයි ඉතින් මම හිතනවා දැන් මම මේ කිව්ව දේවල් යම් තාක් දුරකට ඔයගලන් ගොළුවට එන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක මම හිතන්නේ ඔයගලන්ට බලන්න පුළුවන් විතරම. එතකොට ඊට අමතරව ගත්තොත් අපේ පාඩම මම ඔෆිෂියලි නැත්තම් සාර්ථක ලෙස ආරම්භ කරනවා ලබන සතියෙන්. අපේ පළවෙනි පාඩම නිබන්ධනයත් සමග ආරම්භ වෙනවා. එතකොට නිබන්ධනය ඔයගලන්ට PDF මාර්ගයෙන් ලබා ගන්නත් පුළුවන්. ඊට අමතරව අපි පහසුකම් සපයා දීලා තියෙනවා ගුරු නිවස ආයතනයට ඇවිල්ලා ඔයගලන්ගේ නිබන්ධනය ඔයගලන්ට රැගෙන යන්න පුළුවන්. ඒක පොඩ්ඩක් මැනේජ්මන්ට් එකත් එක්ක කතා කරගන්න. මම මේක සම්පාදනය කරලා දෙන්නම්. ඊට අමතරව කියන් තියෙන්නේ දැන් මේ ගමන යන්න ආරම්භ කළා. අගින් නවතින්න එපා. අනිවාර්යෙන් මේ ගමන ඉදිරියටම යන්න ඕනේ. සහ තමන්ගේ සිහිනය, තමන්ගේ අරමුණ සැබෑ කරගන්න ගමන. මේක 2028 A level ඊට කලින් ඔයගොල්ලෝ කඩේම් 3කට මුහුණ දුන්නා. දෙකකට සිස්සත්ත්වය ඉච්ච විභාගයක් සහ ඔයගොල්ලෝ මුහුණ දුන්නා අපොස උසස් පෙළ විභාගයට. දැන් ඔයගලන්ගේ ජීවිතය තීරණය කරන විභාගය අපොස අපොස සාමාන්‍ය පෙළට මුහුණ දුන්නා. දැන් අපොස උසස් පෙළට මුහුණ දෙනවා. එතකොට ඔයගලන්ට දැන් අරමුණක් තියෙනවා තමන් කොතනද නවතින්නේ කියලා. ඉතින් ඒ නැවතුම් ලක්ෂ්‍ය වෙනකල් අපි ඔයගලන්ට සහයෝගය ලබා දෙනවා පුතේ. රැඳී සිටින්න කියලා හැමෝටම ආරාධනා කරනවා. තමන්ගේ අනාගතය හදාගන්න වැඩපිළිවෙලට. ඉතින් අද යම්කිසි දෙයක් නොතේරුණා නම් යම්කිසි අපහැදිලි තැන් අපි කියන්නේ ග්‍රේ ඒරියා එකක් තියෙනවා නම් ඔයගලන්ට ගුරු නිවස ආයතනයට ඒක ඩිරෙක්ට් කරන්න පුළුවන්. නැත්නම් ගුරු නිවස ආයතනයේ මගේ WhatsApp අංකය අරගෙන ඒකට ඔයගලන්ට විමසන්න පුළුවන්. ඉතින් ඔයගලන්ගේ යාළුවෝ අතර පන්තිය ෂෙයා කරන්න, සහභාගී වෙන්න කියන්න අපි සියලුම දේවල් ඔයගලන්ට හදලා දීලා දෙනවා. වැදගත්ම දේ සර්ව සම්පූර්ණ සහ අංග සම්පූර්ණ ලෙස සකසන ලද user friendly LMS එකක්. මමත් පුතේ මමත් මේ වගේ LMS එකක් දැක්ක පළවෙනි පාර.
හරිම ක්‍රමානුකූලව ඔයගලන්ට මේ වැඩ කටයුතු සකසා දීලා තියෙනවා. ඒකට ඔයගලන්ට හරි පහසුයි වැඩ කරන්න. ඉතින් ඒ වගේ පහසුකම් සපයා දීලා තියෙනවා ගුරුනිවස ආයතනයේ ආරාධනා කරන හැමෝටම සහභාගී වෙන්න කියලා අපේ වැඩසටහනට. ඉතින් මම හිතනවා අද පන්ති ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ සතියේදී අපේ පළවෙනි පාඩමෙන් හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි පාඩමට යන්න කලින් මම තව දේවල් ටිකක් ඔයගලන්ට සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් පළවෙනි පාඩමට යන්න කලින් ඊළඟ සතියේ මම මේ දේවල් ටික විශේෂයෙන්ම ඔයගලන්ගේ පේපර් එකේ හැදෙන ස්ට්‍රක්චර් එක ගැන සහ ලකුණු ලබා දෙන ආකාරය ගැන ඔයගලන්ට පොඩි දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද ඔයගලන්ගේ පේපර් එක හැදෙන්නේ කියලා. ඒ වගේ දේවල් එක්ක අපි ලබන සතියේදී හමු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉතින් අදට මම සමුගන්නවා. මම අනුරාධ ධනවරත්න ගුරුනිවස අධ්‍යාපන ආයතනයේ නම් මම සමුගන්නවා. ආයි දවසක ලබන සතියේ අපි මේ විදියටම හම්බෙමු. සකල් ආයුබෝවන්.